ආයිබුවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කලින් වීඩියෝ දෙකකින් කතා කරා කොහොමද YouTube එකෙන් අපි YouTube එකට හොඳ සාර්ථක ආරම්භයක් ලබා ගන්න සහ වීඩියෝ එඩිට් කරන්න සහ copyright free music හොයාගන්න කියලා. ඉතින් ඒ වීඩියෝ දෙක කතා කරාට කතා කරන්න ඕන වැදගත්ම මාතෘකාව අපි අද තමයි කතා කරන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඔයාලා thumbnail එකේ දැක්කා වගේම 2026ට ගැලපෙන කරන්න හොඳම categories. ඒ කියන්නේ top 10 niches මොනවද කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ 2026ට ගැලපෙන හොඳම categories කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. ඒ වගේම channel එක තාම subscribe කරපු නැති කෙනෙක් නම් subscribe button එකත් ඔබලා channel එකත් එක්කන් එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දී අපි පළවෙනිම කැටගරි එක විදිහට අරගමු AI tools කියන එක. ඉතින් මේ AI tools කියන එක දැන් ඇත්තටම ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඔයාලත් YouTube එකේ බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඕන තරම් වීඩියෝස් තියෙනවා AI tools ගැන. ඉතින් මේ AI tools ගැන ඔයාලට content create කරන්න පුළුවන් නම් මේ වගේ ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? මේ වගේ තියෙන වාසි ඉගෙනීමට හෝ ආදායමක් ලබා ගැනීමට හෝ තමන්ගේ වෙනත් මොකක් හරි වැඩ කටයුත්තකට හෝ තියෙන වාසි සහ ඒ වගේ ගන්න පුළුවන් ප්‍රයෝජන සම්බන්ධව channel එක පටන් ගත්තොත් 2026 දී ඔයාට ඉක්මනටම මේකේ සාර්ථක වෙන්න පුළුවන්. අපි ඊළඟ topic එක විදිහට අරගමු දෙවෙනි එක විදිහට tech gadget reviews කරන ඒවා. reviews විතරක් කරන ඒවා. ඉතින් මේකේ තියෙන ඉතින් ඔයාලා හිතනවා දැන් අලුතෙන් රිලීස් කරන ෆෝන් එකක් හරි එහෙම නැත්නම් මොන හරි ඇක්සසරිස් හරි ඔයාලා ගෙනල්ලා channel එකක් විදිහට මේක පටන් අරගෙන මෙන්න මේ අපි හිතමු ෆෝන් එක කරගත්තා කියලා මේ ෆෝන් එකට තියෙන features ඒ වගේම ඒකේ තියෙන box එකේ තියෙන accessories මොනවද මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ෆෝන් එකේ තියෙන features අලුතෙන් එකතු වෙලා තියෙනවා හොඳද නරකද මේ වගේ comparison එකක් හරි කරලා ඒ වගේම ඔයාට මේ tech gadget review කරන එකෙන් තව වාසියක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේක නිකන් affiliate marketing එකක් වගේ කරගන්න. එතකොට ඔයාට ඔයා ෆෝන් ගෙන්නනවා නම් ඔයාට මේක ගෙන්නලා ඔයාගේ channel එකේ විස්තර ටික දාලා ෆෝන් එකේ විස්තර channel එකේ මේ විදිහට වීඩියෝ එකක් විදිහට දාලා ඔයාට ඔයාගේ contact details දාන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ෆෝන් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා අපි ළඟ මේ අපෙන් buy කරන්න පුළුවන්. අපි මේ විදිහට payment methods තියෙනවා අපේ පහසුකම් සලසලා තියෙනවා මේ විදිහට කියලා. ඉතින් ඒ විදිහට affiliate marketing එකක් කරගන්නත් පුළුවන් මේ tech gadget review කරන්න channel එකක් පටන් ගත්තොත්. ඉතින් අපි ඊළඟ topic එක විදිහට කතා කරමු gaming content. එතනම gaming content කියන එක ඒවා කට්ටිය ගොඩක් බලනවා. සාමාන්‍යයෙන් මමත් ඔය නිකන් ඉන්න වෙලාවට සමහර gaming content බලනවා. ඉතින් ඔයාලත් 2026 දී gaming content එක පටන් ගත්තොත් එහෙම ඔයාලටත් ටක් ගාලා සාර්ථක වෙන්න පුළුවන් මේ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේම රිවිව් එකක් විදිහට ගේම් එක ප්ලේ කරන එක ඔයා පොඩ්ඩක් විස්තර කර ඒ විදිහට මේක පටන් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඔයාට මේක හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් niche එකක් වෙනවා. ඉතින් try කරලා බලන්න gaming content කියන එක. අපි ඊළඟ topic එක විදිහට ගත්තොත් fitness and health කියන topic එක ගන්න පුළුවන්. ඉතින් මේ fitness and health කියන topic එක ගත්තාම අතරම ගොඩ දෙනෙක් gym එකකට ගිහිල්ලා සෙල්ලම් කරන්න තමන්ගේ ඇඟට ව්‍යායාමයක් කරන්න ඇත්තටම කරන්නේ නැති දෙයක්. මොකද මේ තියෙන වැඩ රටාවත් එක්කන් උදේ පාන්දර වැඩට යනවා රැට රැවෙලා ගෙදර එනවා. ඉතින් බොහොමත් සුළු පිරිසක් තමයි ඒ දේ නැතුව ජිම් එකකට ගිහිල්ලා තමන්ගේ ෆිට්නස් එක ගැන හිතලා මේ වැඩ ටික කරගන්නේ. එහෙම නැත්නම් ඔයාට තියෙන්නේ මේ වගේ ගෙදර ඉන්න කට්ටියට සාමාන්‍යයෙන්
ගෑනු කට්ටිය ගොඩක් ගෙදර ඉන්නේ වැඩි ප්‍රමාණයක්. එහෙන්ද දැන් ඒ කට්ටිය කිසිම වැඩක් කරන්න කියන්නේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා කරන වැඩක් කරන්න නැති නිසා ඔයාලට පුළුවන් ඒ කට්ටියව ෆෝකස් කරගෙන ඔයාගේ තියෙන ටැලන්ට් එකක් ගෙදර ඉඳන් කරන හෝම් වර්ක් අවුට්ස් ටිකක් ඒ වගේම ඩයට් මීල් එකක් ඒ වගේ දේවල් ගැන කියලා දෙන්න. ඉතින් 2026 දී මේක පටන් ගත්තොත් ඔයාලට මේ හරහා ඉක්මනට සාර්ථක වෙන්න පුළුවන්. අපි ඊළඟට අරගත්තොත් ටොපික් එකක් විදිහට learning and tutorial. ඉතින් මේ learning and tutorial කියන්නේ ඇත්තටම ළමයින්ට හරි මේක ඕන තරම් ඉන්න ළමයි ශිෂ්‍යත්ව කාලේට O level කාලේට A level කාලේට සාමාන්‍යයෙන් වැඩිපුර හොය බලනවා. සාමාන්‍යයෙන් ඒ කාලේ විතරක් නෙමෙයි හැමදාම බලන කට්ටියත් ඉන්න පුරුද්දක් වශයෙන් තමන්ගේ වැඩ ටික ඊසි කරගන්න. ඉතින් ඔයාලට පටන් ගන්න තියෙන්නේ ඔයා මොකක් හරි ගැන ඔයා උගන්වන්න දන්නවනම් දැනටමත් ගුරුවරයෙක් හරිනම් ඉතින් ඔයාලට පටන් ගන්න තියෙන්නේ ඔය ගෙදර වයිට් බෝඩ් එකක් තියෙනවනම් ෆෝන් එක අරගෙන ඒකෙන් පාඩම පැහැදිලි කරලා විස්තර කරලා ඒ දේවල් කරන එක ඔයා රෙකෝඩ් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. මේක දාපු ගමන් ටග් ගාලා වෛරල් යන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට දිගටම වීඩියෝස් දාද්දී අනිවාර්යෙන් channel එක ගොඩ යනවා කොහොමත්. මොකද මේ ඉගෙන ගන්නවා කියන දේ කවදාවත් නැති වෙන දෙයක් නෙමෙයිනේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒකෙන් ගොඩ යන්න පුළුවන්. අපි ඊළඟ ටොපික් එක විදිහට ගත්තොත් එහෙම money and finance කියලා කියන එක ගන්න පුළුවන්. ඉතින් අපි මේ money and finance කියන එක ගත්තාම අපිට ඒකෙදී දෙන්න පුළුවන් saving tips කොහොමද මුදල් ඉතුරු කරගන්නේ. ඒ වගේම තමන්ගේ ඉන්කම් එකට පොඩි සයිඩ් හසල් එකක් කරගන්න හොයාගන්නේ කොහොමද. ඊට පස්සේ මේ ඔන්ලයින් හරහා ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා තමන්ට ඉන්කම් එකක් කරගන්නේ කොහොමද. ඒ වගේ දේවල් ගැන කියලා දෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් ඒ දේවල් ගැන හොයනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ඉන්කම් එකත් එක්කන් තව දෙයක් කරගන්න අනිවාර්යෙන් තව ලොකු මුදලක් අවශ්‍ය වෙන නිසා ගොඩ දෙනෙක් මේ වගේ සයිඩ් හසල් එකක් ඔන්ලයින් ඉන්කම් එකක් හොයාගන්න පුළුවන් දේවල් ගැන හොයනවා. ඉතින් ඔයා මේ දේ පටන් අරගත්තොත් channel එකක් විදිහට continuously videos දාගෙන යන්න. එතකොට ඔයාට බය නැතුව මේ channel වලින් ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ දේවල් 2026ට හොඳටම ගැලපෙන දේවල් ටෙක්නොලොජි එකත් එක්කන් ඉස්සරහට යන දේවල්. ඉතින් බය නැතුව මේ දේවල් පටන් ගන්න අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟ ටොපික් එක විදිහට ගන්න පුළුවන් lifestyle and productivity කියන එක. ජීවන රටාව සහ ඒකට අපි කරගන්න පුළුවන් දේවල් සහ මේකෙන් ප්‍රතිඵලදායක විදිහට කොහොමද මේ දේ කරගන්නේ කියන එක. ඉතින් ඔය ගොඩක් channels කරනවා මම දැකලා තියෙනවා කට්ටිය ජීවිතේට සාමාන්‍යයෙන් අපි දෙයක් හිතුවොත් එහෙම මේ දේවල් අපිට හරියට කරගන්න බෑ මෙහෙමයි කියලා. එතකොට ඒ කට්ටිය පොසිටිව් මොටිවේෂන් එකක් දෙනවා මේ කට්ටියට මේවා කරගන්න ඕනේ කොහොමද තමන්ගේ මයින්ඩ්සෙට් එක කොහොමද ඒකට හදාගන්නේ. එතකොට කොහොමද අපේ ලයිෆ් එකේ තියෙන goals achieve කරගන්නේ. ඒ වගේ දේවල් ගැන මොටිවේෂන් කරන ඕන තරම් channels තියෙනවා. ඉතින් ඒ වගේ වත් channel එකක් පටන් ගන්න. මොකද එකම මිනිස්සයා සමහර විට කීප දෙනෙක් ගේව බලනවා. එකම මිනිස්සෙක් එකම channel එකක බලනවා කියලා එකක් නැහැ. content එක හොඳයි නම් අනිවාර්යෙන් එයා ඒ දේ බලනවා. ඉතින් ඒක නිසා lifestyle and productivity ගැන කියලා දෙන channel එකක් පටන් ගන්න 2026 අනිවාර්යෙන් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඊට පස්සේ ටොපික් එකක් ඉදිරියට ගත්තොත් එහෙම food and cooking කියන එක. මේ ආහාර පාන සම්බන්ධව channel ඕන තරම් වල දෙකක් තියෙනවා. දැනට අපි දන්නවා ප්‍රසිද්ධම එකක් තියෙනවා wild cook book කියන එක. ඉතින් මේ වගේ එයත් පොඩි තැනකින් පටන් අරගෙන තමයි මේ වගේ තැනකට ගියේ. ඉතින් ඔයාලත් අදම පටන් ගන්න ෆුඩ් කියන එක ඇත්තටම මේ ලොකු හයිප් එකක් තියෙන ටොපික් එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේ කෑම ගැන හොයනවා, ගෙදරදී හදන්න try කරනවා. එතකොට සමහර කට්ටිය මේ කෑම හදන ඒවා වීඩියෝස් කරලා දානවා. ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩක් කට්ටිය ඉතින් මේ channels වල තියෙන ඒවා බලනවා. ඒක නිසා අනිවාර්යෙන් channel එක පටන් ගන්න මේ cooking ගැන එක්කෝ ඔයා රෙසිපි එකක් හදන රෙසිපි එකට මොකක් හරි කෑම හදන එකක් වීඩියෝ කරලා දාන්න. එහෙම නැත්නම් ස්ට්‍රීට් ෆුඩ් වගේ
රිවිව් කරන එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බජට් කුකින් වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් පටන් ගත්තොත් අනිවාර්යෙන් 2026 දී ඔයාට YouTube එක channel එකක් පටන් අරගත්තොත් අනිවාර්යෙන් මේ දෙකෙන් දේවල් වලින් ගොඩ යන්න පුළුවන්. අපි ඊළඟට topic එකක් විදිහට අරගත්තොත් educational videos, short videos. මොකද ගොඩක් සමහර දේවල් තියෙනවා පොඩි පොඩි කරුණු ඒවා ගොඩක් වෙලා විස්තර කරන්න ඕනේ නැති දේවල්. ඉතින් ඔයා මේ educational videos වල short form එකෙන් videos කරලා short වලට upload කරොත් එතකොට ඒ හරහා ගොඩක් මේ views එනවා. මොකද long videos අපි search කර කර බලන්න ඕනේ ඒවා. short videos අපිට නිකන් උඩට යද්දී recommend වෙන ඒවා. ඉතින් short videos කරත් ඔයාට ටක් ගාලා ගොඩ යන්න පුළුවන්. මොකද short videos සෑහෙන ප්‍රමාණයක් අතර දැන් ප්‍රසිද්ධ නිසා. ඉතින් අනිවාර්යෙන් මේ educational videos වල short form videos අනිවාර්යෙන් පටන් ගන්න. එතකොට ඒකෙනුත් channel එකට හොඳ growth එකක් අරගන්න පුළුවන්. ඉතින් මේ topic එක කරන්න කැමති අය ඉන්නවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න. අපි ඊළඟ අන්තිම වශයෙන් topic එක ගත්තොත් එහෙම vlog. ඒක daily vlog එකක් හරි තමන්ගේ ජීවිතය ගැන හරි එහෙම නැත්නම් තමන් කරන මොකක් හරි රැකියාව හෝ ව්‍යාපාරය හෝ තමන්ගේ සාර්ථකත්වය ගැන කියලා දෙන විදිහට මොකක් හරි මේකෙන් පණිවිඩයක් දෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිත අතුරට අරන් යන්න පුළුවන් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් මේ vlogging වල අනිවාර්යෙන් ඔයාට මේ vlogging කියන එකේ හොඳ තැනකට එන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය travel කරන්න යනවා. ඒ travel කරන්න යනකොට ඒ කට්ටිය vlog කරනවා. මොකද සාමාන්‍යයෙන් හැම දිනෙටම travel කරන්න යන්න වෙලාවක් නැහැ. එතකොට සමහර කට්ටිය මේ සමහර දේවල් දැකලත් නැහැ, තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය හරි ආසාවෙන් මේ දේවල් බලනවා. ඉතින් ඒ වගේ මොකක් හරි පටන් ගන්න ඒ වගේ දෙයක්. vlogging නැත්නම් තමන්ගේ දවස ගැන කොහොමද මේ මගේ වැඩ ටික කරගන්නේ මම ඒ වගේ හරි තම මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් කොහොමද දවසේ බිස්නස් එක මම කරන්නේ ඒවට මොකක් හරි කරන්න කැමති අය ඉන්නවා නම් ඒ කට්ටියට ඒකෙන් පොඩි උපදෙසක් දෙන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම මේ දැන් කියපු ටොපික්ස් 10 2026 ඔයා පටන් ගත්තොත් YouTube channel එකක් මේ ටොපික්ස් 10න් ඒකට හරි අනිවාර්යෙන් ඔයාට 2026 ගොඩ යන්න පුළුවන් මේ channel වලින්. ඉතින් අනිවාර්යෙන්ම මේ ටොපික් එකකින් එකක් හරි තෝරගෙන පටන් ගන්න තාම channel එක පටන් අරගෙන නැති කෙනෙක්. ඉතින් කලින් වීඩියෝස් දෙකේ කරා කොහොමද copyright free music හොයාගන්නේ ෆෝන් එක විතරක් පාවිච්චි කරලා වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝස් දෙකත් බලන්න link දෙක තියෙනවා පල්ලා description එකේ. ඒ වගේම අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මම දන්නවා මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩ දෙනෙක් content creation පටන් ගන්න ඉන්න කෙනෙක් කට්ටියට මේ වීඩියෝ එක ඇත්තටම වටිනවා. හිතා ගන්න බැරුව ඇති මොන වගේ content එකක්ද පටන් ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මේ topics 10න් එකකට හරි පටන් ගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. YouTube විතරක් නෙමෙයි Facebook එකත් target කරන්න දෙකම target කරලා videos කරන්න. ඉතින් අනිවාර්යෙන් 2026 කියන එක ඔයාලට ගොඩ යන්න පුළුවන් අවුරුද්දක් වෙන එතකොට. ඔයාලට මං හිතනවා මේ කියලා දුන්න දේවල් පැහැදිලි කියලා. ඉතින් මොකක් හරි අපහසු දැනක් තියෙනවා නම් හරි දැනගන්න දෙයක් තියෙනවා නම් හරි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ වටින වීඩියෝස් දිගටම අරගෙන එන්න නිසා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.